අයිබෝන් හැමෝටම කාලෙකින් මට වීඩියෝ එකක් ගේන්න පුළුවන් නේ මොකද පහුගිය දවස් ටිකේ පොඩි පොඩ්ඩක් කාර්යබහුල වුණා මේ පහුගිය දවස් ටිකේ අපිට මේ නිවාඩු දවස් ටිකට නිවාඩු දවස්වල කරන්න පොඩි රැකියා අවස්ථාවන් හම්බුණා ටික ඉතින් අපිට පළතුරු කඩන්න ගොඩක් අවස්ථා හම්බුණා මොකද ඒක තියෙන්නේ මේ වගේ කාලවල වලට විතරයි ඒ කියන්නේ රස්නේ කාලේ පටන් ගත්තාම විතරයි වගේ අවස්ථා තියෙන්නේ පහුගිය දවස් ටිකේ අපිට චෙරි පේස්කා ඒ වගේම මේ තියෙන එක පළතුරු පේර ජාති ඒ වගේ දේවල් ගොඩක් අපිට අවස්ථා හම්බුණා මේ කඩන්න ඒවා ඉතින් මග අරගත්තේ නැහැ ඇත්තටම මේ මම මේ වලට කියනාවේ දැන් අපිට ඒවා ඉවරයි ඒවා දැන් කඩලා ඉවරයි දැන් අපිට ආය ලබන මාසේ ඉඳන් තව මගේ වල පේනවා මේ පිටිපස්සේ තියෙන ලොකු මිදිවත්තක් මිදි කඩන්න තමයි දැන් ලබන මාසේ ඉඳලා පටන් ගන්නේ දැන් තමයි මේ මිදි ඉදිලා තියෙන්නේ මේ වලට පේනවා ඉතින් මං කඩාගත්තා මිදි පොකුර මේවා කඩන්න තමයි දැන්ටම මේවා ඉදිලා තියෙන්නේ දැන්ටම මේවා ඉදිලා තියෙන්නේ මේ අපිට මේවා කඩන්න තමයි දැන් ඉස්සරහට තියෙන්නේ ආයපත් කොහොමද ලබන මාසේ මුල මේ මාසේ අන්තිම වගේ මේවා කඩන්න පටන් ගන්නවා ඒකත් ඉතින් අපිට නිවාඩු දවසට හරි අපි වැඩ කරලා ඇවිල්ලා හරි අපිට වෙලා තිබ්බොත් මේවා ඒගොල්ලෝ කතා කරලා අපිට තව ගන්න පුළුවන් මං ඒ ගැන කියන්නත් එක්ක මම ඒ වගේම මේ පහුගිය දවස් ටිකේ මම පොඩි වීඩියෝ එකක් ගත්තා මේ අපේ පළතුරු කඩන ඒවා පුළුවන් විදියට ඒකෙත් මම වීඩියෝ මේත් එක්කම දානවා එහෙනම් ඔයාලා ඒවත් බලන්න එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉමු එහෙනම් හැමෝටම සුබ දවසක් එහෙනම් මාත් එක්ක රැඳින්න බොහොම ස්තුතියි එහෙනම් බලමු මේ මිදිවත්තෙත් ඔයාලට පොඩි දේවල් තියෙන දේවල් මේ මිදි දැන් මේ ඔක්කොම ඉදිලා තියෙන්නේ මේවා මේ වයින් හදන්න තමයි මේගොල්ලෝ මේ මිදි හදන්නේ මෙහි වයින් හදන්න හොඳේ. ඒ කියන්නේ මේ රෙඩ් වයින් වලට මේක තව එහා පැත්තේ තියෙන වයිට් වයින් වලට වයිට් වයින් වලට හදන ඒවා වයිට් ඒවා ඒ මිදි සුදු පාටයි. සුදු පාට මිදි මේක මේ රෙඩ් වයින් වලට තමයි මේක යූස් කරන්නේ. ඒ වගේම ඉතින් අපි බලමු ඉස්සරහට ඔයාලට මම මේකේ වීඩියෝ එකක් ගන්න පුළුවන් නත් ගන්න පුළුවන් වෙයිද දන්නේ කියන්න බෑ වැඩ කරද්දී ටිකක් අමාරුයි වීඩියෝ ගන්න. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. බලමු මේ දිගටම තියෙන මිදිවත්ත. දිගටම තියෙන මිදිවත්ත තමයි ඉස්සරහට ඉතින් මේවා වැඩ තියෙන හරි අමාරුයි මේ යව්වත් එක්ක තමයි පොඩ්ඩක් අමාරු 37යි වගේ 37 මම බලද්දී එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක බොහොම ස්තුතියි හැමෝටම මේ තියෙන්නේ ඉතාලියේ තියෙන රසම රස පළතුරු జాතියක් මේක ලංකාවේ නම් ලොකට් වලට වගේ සමානයි ටිකක් හරිම රසයි මම පොඩ්ඩක් කාලත් බැලුවා මේක හරිම රස පළතුරක් අපි මේවා ගොඩක් වෙලාවට මේ කඩන වෙලාවෙම ගොඩක් වෙලාවට රෙස්ටුරන්ට් වලට හොටෙල් වලට වගේ ගෙනියන්න එනවා ඒගොල්ලෝ මේ කඩලා අපි මේවා පැක් කරලා තියලා තියෙනවා ඒගොල්ලෝ ඇවිල්ලා ගෙනියනවා මේත් ඒ හා සමානම ඊට වඩා පොඩි පළතුරු జాතියක් මේවා කඩලා ඉතින් අපි පැක් කරලා අවශ්‍ය රෙස්ටුරන්ට් වලට ඒගොල්ලෝ ඕඩර්ස් අවශ්‍ය වෙලාවට ඇවිල්ලා ගෙනියනවා මෙතනින් ඒ වගේ ඉතින් කඩලා තියෙනවා ඒ වගේම ඔයාලට මේ පේනවා ඇති දැන් ඔහොම කඩලා මේ වගේ මේ චෙස්ටින් මේවට කියන්නේ මේ ඒ ප්ලාස්ටික් බාස්කට් එකට දාලා අපි ඒවා අවශ්‍යයට මෙතනින්ම අරන් යන්න දෙනවා නැත්නම් ඒගොල්ලෝ ඕඩර් දැම්මොත් එයාලට ගිහිල්ලා දෙනවා අපේ මෙතන වැඩ කරන අය හරි මෙතන අයිති එක්කෙනා හරි ඕවා ඒ අවශ්‍ය තැන් වලට ගෙනිහිල්ලා දෙනවා ඊළඟට අපි ඒ පළතුරු කඩලා වීඩියෝ එක ගොඩක් දික් වෙන ඉඳන් මම ලොකුවට වීඩියෝ එක දාන්නේ නැහැ දැන් ඊළඟට අපි අපිට චෙරි මේ තියෙන චෙරි කඩන විදිය මේ ඉතාලියාවයි ගොඩක් අය ඇවිල්ලා තින් චෙරි කඩන්න උදව් වෙනවා ඉතාලියේ කට්ටියයි තව ඉන්නවා වෙන වෙන රටවල් වල කට්ටියක් ඉන්නවා පාකිස්තාන් බංග්ලාදේශ් ඒ වගේ රටවල අයත් ඇවිල්ලා මේ කාලේ ගොඩක් වැඩ කරනවා මේ වගේ තැන්වල මේවා ඉතින් ලොකු චෙරි පතු මේවා කොහොමත් මාසයක් විතර එක දිගටම කඩනවා මේ වගේ චෙරි එක දිගට මාසයක් විතර කරන ගොඩක් වෙලාවට මේවා අපි භාවිතා කරන්නේ මේ ඉතාලියේ පැණි රසක හැම જાතිය හදන්න අය වයින්
හදන්න එක ඒ වගේ දේවල්වලට තමයි මේ චෙරි වර්ගත් ගොඩක් තියෙනවා. මේ චෙරි නම් පාවිච්චි කරන්න වයින් ಜಾති හදන්නයි මේ ඩෙසර්ට් වලට හදන ඩෝල්චේ කියලා කියන පෙරස කෑම ಜಾති හදන්න ජෑම් වගේ දේවල් හදන්න තමයි මේක යූස් කරන්නේ. චෙරි කඩලා ඉවරනහම ඒ තැන් වලට ගෙනියනවා. මම පෙන්නන්න මේ වීඩියෝ එක ඉස්සරහට ඔයාලා දාගන්න පුළුවන්. එතනට ගෙනිහිල්ලා එතනින් මේක විකුණනවා. මේ චෙරි. මෙතනට විකුණනවා කියන්නේ ගෙනියන්න කට්ටිය ගොඩක් එනවා මෙතනට. එයාලා ඇවිල්ලා ගෙනියනවා නැත්නම් එයාලාම ඇවිල්ලා අවශ්‍ය ප්‍රමාණය මෙතනින් කඩාගෙන යනවා. ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මේ වගේ ඉතින් රැකිය අවස්ථාවන් අපිට ලැබෙන එක ඇත්තටම හරිම වැදගත්. මොකද පඩියට අමතරව පඩියට අමතරව අපි නිවාඩු දවස්වලට දවස් 4ක් වගේ සාමාන්‍ය සතියට එක දවසක් වගේ නිවාඩු හම්බ වෙනවා. ඒ නිවාඩු දවස් 4ට ඉතින් වැඩ කළා අපිට ලක්ෂයත් 1.27 අතර වගේ මුදලක් ඒ දවස් 4ට විතරක් අපිට හොයා ගන්න පුළුවන්. ඒක ඇත්තටම වැදගත්. මේ වියදමත් එක්ක මේ තියෙන වයින් ස්ටෝස් එක මේ මිදි වලින් පෙරන වයින් මේවත් පෙරන්නේ මෙතනම තමයි. මේ තියෙන වයින් ස්ටෝස් එකක් වයින් දැන් හදලා ස්ටෝ කරලා තියෙනවා. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම ලොකුවට තව වීඩියෝ ගොඩක් තියෙනවා. මම වීඩියෝ ගොඩක් මේ දැම්මේ නෑ. වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා. Tutto il film, mamma! Guarda! Cosa ho fatto? ඇත්තටම ඉතින් අන්තිමට ඉතින් වැඩ ටික ඉවරුනාම වත්තේ මේ අයිති මහත්මයා තමයි මේ ඉන්නේ. මෙයා ඉතින් වැඩ ඉවරුනාම අපි මාව එක්කගෙන යනවා ගෙදරටම. ඒක තමයි ඉතින් අන්තිමට සැනසීමකට කියලා තියෙන්නේ. මොකද දවල් තිස්සේ වැඩ කරලා ඒ වගේ දෙයක් ලැබෙන එක හරිම සැනසීමක්. නැත්තම් මේ යව්වේ යන්න ගියාම හරිම අමාරුයි. ඉතින් හරිම හොඳ මහත්මයෙක්. මෙයා ඉතින් උදේට එක්කන් එන්නත් වෙනවා. හවසට එක්කගෙනත් යනවා. ඒ වගේ තමයි ඉතින් මේ ජීවිතේ. එහෙනම් බොහොම ස්තුතියි හැමෝටම. රැඳිලා ඉන්න ඉතුරු ටිකත් ඔහොම වීඩියෝ එකත් එක්ක. Slowly you arrive professionist. Sì. Perché c'è bisogno di capito? මේක තමයි white wine එකට ගන්න එක. මේ white මේක මෙහෙමයි. මේවත් හරි රසයි. මේ පැහිලා තියෙන හොඳටම. පොකුරක් කඩාගෙන අපිට කන්න ඕන බැරිනේ. ඉතින් රෙඩ් වයින් වලට ගන්න. මේක මම ගොඩක් පැහිලා තියෙන්නේ. පොකුරක් කඩාගමු. මේ දිගටම ඉතින් මේ මිදිවතු තමයි තියෙන්නේ. අවුවත් එක තමයි පොඩ්ඩක් අමාරු. හරි රස්නේ. මේ දවස්වලත් යනවා 39ට වගේ. මම මේ අවුව බහැපු වෙලාව තමයි මේ වීඩියෝ කරන්නත් ආවේ. මේ වෙලාව රෑ 8 විතර වෙලා. මේ රෑ 8 වසල මේ වගේ තමයි තියෙන්නේ. රෑ 8ටත් මේ වගේ තමයි තියෙන්නේ මේ දවස්වල. මා රස්නේ දැනටත් 37ක් වගේ වෙනවා රස්නේ මෙතන මේ වෙලාවේ. එහෙනම් අපි එකකින් හම්බෙමු. එතකන් තව ගත්ත ඒවා ඒ ටිකමත් දාන්න ඕන. වෙලාව පොඩ්ඩක් මදි මේ දවස්වල. මේ වීඩියෝ ටිකත් එඩිට් කරලා දානකම් අපි හම්බෙමු නැවත. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි. මාත් එක්ක ඉඳී හිටියට.